අවසරයි අරියතුන් වහන්සේ මට සමා වෙන්න මට පාද වැඳ නමස්කාර කොට ඉල්ලා සිටිපට පුංචි ඉඩක් දෙන්න වේලාවක් දෙන්න. අරියතුන් වහන්සේ අපි සියලු දෙනා බෞද්ධ හැටියට මෙලොවට බිහි වෙච්ච අය. අපිට බෞද්ධ පරිසරයක් බෞද්ධ පෞල් පරිසරයක් තිබුණ නිසා අපි බෞද්ධයෝ වුණා. අපි බෞද්ධයෝ වෙලා අපිට බෞද්ධ ආගම ඉගෙන ගත්තා. දහම් පාසලෙන් බුද්ධ ආගම විශේෂ ඉස්කෝලෙන් අපි ඉගෙන ගත්තා. තවත් අය ඒක උපාධිය දක්වා ගියා. අපි ඉගෙන ගත්ත හැම දෙයකින්ම අපිට දහමක් අඩුවෙන් අහන්න ලැබිලත් අපිට වඳින පුදන යදින පැත්ත අපිට පෙන්වලා දුන්නා. අපිට වැරදි භාවනා ක්‍රම පෙන්වලා දුන්නා. අපිට දහමක් නැති වුණා. අපි බොහොම අසරණ වුණා. අපිට නිවන් දකින්න මගක් කොහෙන්වත් අපිට පෙන්වා දුන්නේ නැහැ. හැබැයි අපේ වාසනාවකට අපේ කාලේ ඔබ වහන්සේ පහළ වෙලා වසර 1800ක් පමණ වැළලී ගියේ බුද්ධ සත්‍යයත් ඒ පරම සත්‍යයත් එමෙන්ම බුද්ධ ඉතිහාසයත් ඔබ වහන්සේ පසක් කළා මතු කළා. ඔබ වහන්සේ ඒ දහම මතු කිරීමත් එක්ක අපිට උතුම් පටිච්ච සමුප්පාද ධර්මය ඔබ වහන්සේ පසක් කළා. බුද්ධ භාෂිතයේ මහා ධර්මස්කන්ධයේම රඳාපවතින සංදේශනා ඔබ වහන්සේ දේශනා කළා. ඒ නිසා පටිච්ච සමුප්පාද ධර්මය නිවැරදිව අපිට දැන දැක ගන්න ඔබ වහන්සේ අපිට ඊටපස්තාව ලැබලා දුන්නා. ඒ නිසා අද ඔබ වහන්සේගේ ධර්මයක් ශ්‍රවණය කරපු ලෝකවාසී මං හිතන්නේ ලක්ෂ 50කට වැඩි පිරිසක් බිහි වෙලා කියන එක අපිට විශ්වාසයි. ඇතෙම ඒ දහමගත්තු බොහෝ අය අද සෝතාපන්න ඵලයට පත්වෙච්ච බොහෝ අය ඉන්නවා. මගඵල ලැබපු උත්තමයන් වහන්සේලා අද බිහි වෙලා ඉන්නවා. අද බොහෝ දෙනෙක් මේ දහම අනුව ගිහිල්ලා නිවන් මඟ පසක් කරගන්නට අද ඉඩපඩ ලැබිලා තියෙනවා. අපි මෙතෙක් කලක් අඳුරෙන් වැසී සිටියා. අපිට දහමක් ලැබුණේ නැහැ. අපි අන්ධ භක්තිකයෝ විදියට හිටපු අපිට ධම්මස පාදලා දුන්නා. අද අපි ධර්මය දැන දැකගෙන අපි නිවන් දකින මඟ අද විවර කරගෙන සෝතාපන්න ඵලයටපත් වෙමින් අපි බොහෝ දෙනෙක් අද ඉදිරියට යනවා. ඒ අද අපට ඔබතුමා ඔබ වහන්සේ ලබා දුන්න ඔය උතුම් සිරි සද්ධර්මය නිසායි. ඉතින් ඒ විතරක් නෙමෙයි මේ දහම දැන දැකගත්තු අය අද සමාජයට ගිහිලා සමාජගත වුණා. අද සමාජය යහපත් වෙලා අපේ පවුල්වල අපේ පවුල් ජීවිතවල අද අපි බොහොම සතුටින් ජීවත් වෙනවා. අපේ බිරිඳ අපේ දරුවෝ අපි හැමෝම එක්ක සතුටින් ජීවත් වෙනවා. අපේ දරුවෝ අද යහපත් සමාජගත වෙනවා. ඒ අය අද වැරදි වලට යෙදෙන්නේ නැහැ. අද මේ දහම ගන්න බොහෝ අය රාජ්‍ය සේවකයෝ අනිකුත් ශ්‍රේෂ්ඨවල බොහෝ අය සමාජයට ගිහිල්ලා තමන්ගේ සේවය කරන්නේ බොහොම මෛත්‍රී සිතින් බොහොම ශ්‍රද්ධාවෙන් බොහොම භක්තියෙන් තමයි තම සේවා කටයුතු කරන්නේ. ව්‍යාපාර කරන අය අන් අයට අගතියක් නොවෙන්නට ව්‍යාපාරවල නියැලෙන තත්වයක් ඇහිලා තියෙනවා. සමාජයට ලොකු සෝදනයක් ලොකු ප්‍රතිලාභයක් සමාජයට ලැබිලා තියෙනවා. අද මේ රජය මොනතරම්නම් වියදමක් දරනවද මේ අපරාධ මර්ධනය කරන්නට, මේ අල්ලස දූෂණය නවත්වන්න, මේ හොරකම දූෂණය ඒ විතරක් නෙවෙයි මද්ද්‍රව්‍ය වලින් මේ රට මුදා ගන්න විශාල නිලධාරී පිරිසක් පොලිසිය, හමුදාව, අල්ලස් දූෂණ අංශ, නීති අංශ, අධිකරණයේ මේ සියල්ල යොදාගෙන මෙහෙවරක් කරනවා. හැබැයි ඔබ වහන්සේගේ දේශනා අහපු බොහෝ අය සමාජගත වෙලා වැරදි වලින් මිදිලා, මත්පැනෙන් මිදිලා, සත්ව ඝාතන, සත්ව හිංසා වලින් මිදිලා, අද මස් මාංශ අනුභවයෙන් මිදෙන නිර්මාංශ වෙලා අද රජයට ලොකු ආයෝජනයක් වෙලා තිබෙනවා. අද බන්ධනාගාර ගත වෙලා ඉන්න බොහෝ දෙනෙක් දේශපාලඥයෝ හේතුඵල දහම නොදන්නාකම නිසා වරදට පැටලලා දූෂණක්‍රමිකවල ලක් වෙලා ඒගොල්ලෝ සිරගත වෙලා. හේතුඵල දහම දන්නා අපි අතින් අද වැරදි වෙන්නේ නැහැ. අපි යහපත් වෙලා තියෙනවා. ඉතින් මේවන් ඔබ වහන්සේ නිහඬව බොහොම මේ අවුරුදු ගණනාවක් තුල ඒ මහා සමාජයේ මෙහෙවරක් කළා. අද සමාජයට ලොකු යහපතක් වෙලා තියෙන ලොකු ආයෝජනයක් වෙලා තිබෙනවා. ඒ නිසා මම මේ අවස්ථාවේ අපි දැක්කා මේ ඔබ වහන්සේ කරන දේශනා නැවැත්වීම තමයි අද සමහර සම්මතයේ අයගේ සම්මත ස්වාමින් වහන්සේලාගේ උවමනා වෙලා තියෙන්නේ. ඔබ වහන්සේගේ දේශනා නවත්වලා ඔබ වහන්සේගේ දේශනාවලට මේ යොමු වන අපි නැවැත්වීම තමයි ඒ කායන අරමුණ බව අපිට දැන් පසක් වෙනවා. අතිගරු ජනාධිපතිතුමා මහනුවර නාරම්පනාවේ හාමුදුරුවන්ගේ අක්තපත්‍ර ප්‍රදානයේදී එතුමා කිව්වා මහානායක හාමුදුරුවෝ ඉල්ලා තියෙනවා විහාරහා දේවාලගම් පඬිතේ 41 42 වගන්ති දෙක සංශෝධනය කරලා දෙන්න. උන්වහන්සේට බලයක් ඉල්ලනවා මේක පාලනය කරන්න, මේ ශාසනය ආරක්ෂා කරන්න, ස්වාමින් වහන්සේලා පාලනය කරන්න බලයක් ඉල්ලනවා කියලා. එතුමා කිව්වා ඒක සකස් කරලා තියෙන්නේ. උන්වහන්සේලාගේ අදහස් අනුව සකස් කළා. දැන් නීති කෙටුම්පත් අංශයට යොමු කරලා එය දැන් අනිවාර්යෙන් සම්මත කරලා දෙනවා කියලා කිව්වා. ඉතින් මම ඉල්ලා සිටින්නේ මේ ස්ථානෙට පැමිණලා සිටින බොහෝ දෙනෙක් අතිගරු ජනාධිපතිතුමාට මේ රජයට ඡන්දයක් පාවිච්චි කර බොහෝ දෙනෙක් ඉන්නේ. අවදි වෙන්න.
අරියතුන් වහන්සේ අරිය මග යමින් මේ කාර්ය කරાવી. සම්මතය කවදාකවත් සම්මතයට බෑ දහමට අභියෝග කරන්න ඒක අපි පිළිගන්නවා. එනමුත් සම්මතය තුළ ජීවත් වෙන අපි නිකන් ඉන්න එපා. අද මේ දහමගත් වෘත්තීයවේදීන් සියලුම රාජ්‍යවල විවිධ වෛද්‍යවරු ඉංජිනේරවරු විවිධ බොහෝ දෙනෙක් මේ දහම අරන් ඉන්නවා. ඒ අය නිහඬ වෙන්න එපා එන්නේ ඉදිරියට. දැන් සම්මතයෙන් ඔබ සම්මත පිළිතුරකුත් දෙන්න. අතිගරු ජනාධිපතිතුමාට සෑම ලංකාවේ ප්‍රදේශවලින් පෙස්සමක් අස්සම් කරලා යවන්න. අපිට මේ දහම අහන්න තියෙන අයිතිය නැති කරන්න එපා. නිකාය වල ආරක්ෂා කරන්න නීති රීති සම්පාදනය කළ උන්වහන්සේලාට බලයක් දෙන්න. නිකාය තමන්ගේ නිකාය ආරක්ෂා කරගෙන තමන්ගේ ස්වාමීන් වහන්සේලා රැකගෙන මේ ගමන යන්න. හැබැයි දහම අහන්න තියෙන අයිතිය නිදහස අපට නැති කරන්න එපා. ඒකයි අතිගරු ජනාධිපතිතුමනි ඔබතුමාට කාරුණිකව අපි ඉල්ලා සිටින්නේ ඔබතුමාත් මේක දකින්න අහන්න. ඔබතුමාලා එළියේ ඉඳලා එක පාර්ශවයක තීන්දුව අරගෙන තීන්දුව ගන්න එපා. එන්න මේ උතුම් සිරිසත් ධර්මය අහන්න. අරියතුන් වහන්සේ අභිමුවට එන්න. ධර්මය අහන්න, සාකච්ඡා කරන්න, ප්‍රශ්න කරන්න. ඉන්පස්සේ ඔබතුමාලා හදන නීතියක් හදන්න එන්න. ඒ නිසා ඒක පාර්ශ්වක මේ කරන්න එපා කියලා ගෞරවයෙන් ඉල්ලා සිටිනවා. මෙතනට රැස් වෙලා ඉන්න සියලුම අපේ ශ්‍රද්ධාවන්ත බෞද්ධ පින්වතුනි අරිය මගට එළඹලා ඉන්න ඔබ සියලු දෙනාත් නිහඬ වෙන්න එපා. තමන්ගේ ප්‍රදේශවල දේශපාලඥයන්ට මේක කියන්න. ඒ වගේම අතිගරු ජනාධිපතිතුමාට, නීතිපතිට, ඒ වගේම බුද්ධ ශාසන ඇමැතිතුමාට, නියෝජ්‍ය ඇමැතිතුමාට තම තමන්ගේ ප්‍රදේශවලින් අස්සම් කරලා ලියලා මේක තැපැල් කරලා යවන්න. අතින් ගිහින් පුළුවන් වෙන අය අතින් බාර දෙන්න. එයයි මගේ කාරුණික ඉල්ලීම. අරියතුන් වහන්සේ මේ තුල ඔබ වහන්සේගෙන් ප්‍රකාශයක්, ඒ මහා ගාම්භීර ප්‍රකාශයක් මේ විශ්වතලයට අවශ්‍යයි. එය මේ අවස්ථාවේ මේ මහා පුණ්‍ය භූමියේ මේ සුදු කිරණ නිකුත් වෙන මහා පුණ්‍ය භූමියේ ඔබ වහන්සේගේ ප්‍රකාශයක්ද මේකට නිකුත් කරන ලෙස මම ගෞරවයෙන් පාද වේදනා නමස්කාර කරනවා. කිසිම දෙයකට අබමල් රේණුවකවත් ද්වේෂයක්, වෛරයක්, බයක් ඇති කරගන්න එපා. මේ පැවැත්ම තුල ධර්මයේ මතුවලා තියෙනවා, ධර්මයේ ක්‍රියාත්මක වේ. නිකන් ඔය මේ මිනිස්සු බල්ලෝ පිටුවට කන්දක් හෙලවෙන්නේ නැහැ. දැන් ඔය ව්‍යාපාර කරන අය දැන් එකහුව වෙලා හාමුදුරුවෝ ඔක්කොම මේ දහමේ අටපත් කරන්න, මේ නිවන් මඟ වහන්න කටයුතු කරනවා. තමන්ගේ ව්‍යාපාරයේ පවත්වාගෙන. නමුත් අපි දන්නවා මේක හොඳටම පේනවා ඔය කොච්චර කොහොම කළත් මොන නීති පැනෙව්වත් අධිකරණයකුත් තියෙනවා තව. අධිකරණයෙන් ඔය බලය ඔය නිකායවලට දෙන්නේ නැහැ. එහෙනම් මේක මේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ තියෙන 9 වෙනි ඡේදය අයින් කරන්න ඕනේ. 9 වෙනි ඡේදයේ තියෙනවා සෑම පුරවැසියෙකුටම Tamanට කැමති දහමක්, ආගමක් මේ ප්‍රකාශනයක් කරන්න පුළුවන්. අර අනිකාගේ එම නොයන්නට. අපි කිසි කෙනෙකුට මේ රාගයෙන්, දේශයෙන්, මෝහයෙන් කටයුතු කරන්න කියන්නේ නැහැ. අපි කියන්නේ ඒක නවත්තන්න. ඒක නිසා අධිකරණයම දන්න හොඳට. අධිකරණය කියන එක ස්වාධීනයි. බය වෙන්න එපා. ධර්මතාවයක් තියෙනවා.